ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඔයා මේ දේවල් කරන්නේ ආසාවෙන්ද නැත්නම් එපා වෙලාද කියන එක ගැන. මෙන්න මේ ගැරි වීගේ ක්‍රෂින් ඉට් කියන පොතෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයා ආස කරන ඔයාගේ පැෂන් එක වෘත්තියක් බවට පත් කරගන්නේ. කොහොමද ඒ වෘත්තිය ඒ පැෂන් එක පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරලා ඔයාට අවශ්‍ය කරන නිදහස ඒ වගේම මූල්‍යමය නිදහස ඔයාගේ ජීවිතයේ සතුට ඔයා බලාපොරොත්තු වෙන හැමදේම ඒක හරහා කොහොමද ලබාගන්නේ. ගොඩක් වර්තමාන සමාජයේ දරන මතයක් තමයි අපි ආස කරන දේක් පැෂන් එකක් විදිහට බිල්ඩ් කරලා ඒක වෘත්තියක් බවට පරිවර්තනය කරගෙන සෝෂල් මීඩියා හරහා ඒක ග්‍රෝ කරගෙන ඉස්සරහට යන්න හදන එක තේරුමක් නැති වැඩක් විදිහට තමයි සමාජය අද බොහෝ දෙනා දකින්නේ. මේ පොතේ ගැරි වී කියන විදිහට වර්තමාන සමාජයේ වටිනාම මුදල් ලේඛකයෙ වෙන්නේ ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක. ඔයා මහන්සි වෙලා බිල් කරගන්න ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක තමයි වර්තමානයේ වගේම ඔයාගේ අනාගතයේ වටිනාම මුදල් ලේඛකයෙ බඩවත් වෙන්නේ. මේ පොත කියවගෙන යනකොට තේරෙනවා සමාජයේ ඉන්න මිනිසුන් ඔයා ගැන මොන දේ හිතුවත් fear of judgment කියන එකෙන් අයින් වෙලා ඔයාගේ පර්සනල් growth එක කොහොමද ඔයා ජීවිතේට ළඟා කරගන්නේ. ඉතින් අපි කතා කරමු මේ පොතේ ගැරි වී කතා කරන මූලික සංකල්ප කීපයක් ගැන. පළවෙනි කරුණ පෞද්ගලික සන්නාමය. පර්සනල් බ්‍රෑන්ඩ් එක තමයි ඔයාගේ වත්කම වෙන්නේ. පර්සනල් බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ ඔයාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් වල කරන බොරු මාවපෑම්වත් ඔයා පෝස්ට් කරන ලස්සන දේවල්වත් නෙවෙයි. පර්සනල් බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ සමාජයේ මිනිසුන් තුල ඔබ පිළිබඳව ඇති වෙන විශ්වාසය සහ ගෞරවය වගේ දේවල් ගොඩක එකතුවක්. මිනිස්සු මනෝවිද්‍යානුකූලව ආදරය කරන්නේ මිනිස්සුන්ට. අජීවී වස්තු වලට නෙවෙයි. හොඳ උදාහරණය තමයි ටෙස්ලා ආයතනය ගැන කතා කරනකොට අපේ ඔළුවට එකපාරටම එන්නේ ඉලෝන් මස්ක්. ඉලෝන් මස් කොච්චර දේවල් ලෝකෙට දායාද කරත් ඔහු මහන්සි වෙලා කැපවීමෙන් නව නිර්මාණ කරත් ඉලෝන් මස් කියන චරිතය තමයි ටෙස්ලා සමාගම කියනකොට අපේ ඔළුවට එන සන්නාමය බවට පත් වෙලා තියෙන්නේ. මොකද මෙතනදී ඉලෝන් මස් සාර්ථක වෙලා තියෙනවා ඔහුගේ පණිවිඩය නිවැරදිව සමාජගත කරන්න. ඉතින් මේ විදිහට ඔහුගේ පණිවිඩය නිවැරදිව සමාජගත කරපු නිසා ඔහුගේ පාරිභෝගිකයන් සහ ඔහු අතර තියෙන බැඳීම ගොඩක් ඒ වගේම ඔබ සැලකිලිමත් වෙන්න ඕන කරුණ තමයි ඔබ ඔබගේ පණිවිඩය හරියට සමාජගත කරොත් ඒ ඔබගේ පාරිභෝගිකයා සහ ඔබ අතර තියෙන බැඳීම ගොඩක් ශක්තිමත්. ඒක තමයි ඔබගේ වත්කම වෙන්නේ අනාගතයේදී. ඔබ කරන රැකියාව කුමක් වුණත් හැම කාලයකටම මේ කරුණ වළංගුයි. මොකද ඔබ කරන රැකියාව කුමක් වුණත් ඔබ තුල තියෙන විශේෂඥ දැනුම ඔබ සමාජගත කරනකොට මිනිසුන් අතර ඒ ක්‍රවුඩ් එක අතර ඔයා ගැන තියෙන විශ්වාසය ගොඩක් වැඩි වෙනවා. ඔබ කරන රැකියාව කුමක් වුණත් මේ කරුණ හැම කාලටම වළංගුයි. මොකද ඔබ ළඟ තියෙන විශේෂඥ දැනුම ඔබ සමාජගත කරනකොට ඒකෙන් ප්‍රයෝජන ගන්න මිනිසුන් ප්‍රමාණය වැඩි වෙන තරමට ඒ මිනිසුන් තුල ඔබ ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. එතකොට මේ මිනිස්සු ඔප්ෂන් එකක් විදිහට ඔයාව අනිවාර්යෙන් තියාගන්නවා. මේ විදිහට හරි අනුපිළිවෙලට ඔයාගේ ක්ලයන්ට්ලාට ඒ වගේම ඔයාගේ පාරිභෝගිකයන් තුල විශ්වාසය ගොඩ නැගුවොත් ඔවුන් ඔබගේ ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්න සර්විස් එකක් පර්චේස් කරන්න ආයේ දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම ඔවුන් පෙළඹෙනවා ඔයාගේ සර්විස් එක හරි ප්‍රොඩක්ට් එක හරි තව කෙනෙකුට රෙකමන්ඩ් කරන්න. ඉතින් එතනදිම ඔයාගේ ව්‍යාපාර අවස්ථාව සෑහෙන්න පුළුල් වෙනවා. ව්‍යාපාර කියන දේවල් වැටෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කරන රැකියාවේ යම්කිසි අවස්ථාවක නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ඔයා මහන්සි වෙලා බිල් කරන පර්සනල් බ්‍රෑන්ඩ් එක තමයි ඔයාගේ අනාගතේ වත්කම වෙන්නේ. ඉතින් ඒක තමයි මෙතනදී ගැරි වී මේ පොයින්ට් එකට ලොකු බරක් දාන්නේ. ඔයා පුළුවන් තරම් මහන්සි වෙලා කරන්න ඕන ඔයාගේ පැෂන් එක ව්‍යාපාරයක් බවට පත් කරන ප්‍රොසෙස් එකේදී ඒ අතරතුර පර්සනල් බ්‍රෑන්ඩ් එකක් බිල් කරන එකට සෑහෙන්න මහන්සි වෙන්න. දෙවෙනි කරුණ අන්තර්ගතය තමයි රජ වෙන්නේ. මෙතනදී කන්ටෙන්ට් එකක් කියලා කියන්නේ ඔයා සෝෂල් මීඩියා වලට උදාහරණ ඕනම දෙයක් වෙන්න පුළුවන්. උදාහරණ විදියට ඔයා Facebook එකට දාන ටෙක්ස්ට් එකක් ඒ වගේම ෆොටෝ එකක් වීඩියෝ එකක් ඕනම දෙයක් කන්ටෙන්ට් එකක් විදියට සලකන්න පුළුවන්. ඔබ භාණ්ඩයක් විකුණනවා වෙනුවට මුලින් ඔයා කරන්න ඕන උඹ දැනුවත් කරන්න. ඔබගේ තුල තියෙන විශේෂඥ දැනුම සමාජගත කරන්න. ඒක ඔයාගේ ව්‍යාපාර අවස්ථාව පුළුල් වෙන්න. ඒ වගේම මිනිසුන් තුල ඔබ පිළිබඳ විශ්වාසය ගොඩක් වැඩි වෙන්න මේක ප්‍රධාන කරුණක් වෙනවා. මේ විදියට ඔයා දිගට කරගෙන යනකොට ඒ අදාළ පිරිසට ඉබේම දැනෙනවා ඔයා මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් කෙනෙක් කියන එක. උදාහරණයක් විදියට ඔයා මූල්‍ය උපදේශකයෙක් නම් ඔයාට පුළුවන් මුදල් ඉතුරු කරන එක ගැන මුදල් කළමනාකරණය කරන ගැන වීඩියෝ හදන්න, ඒ වගේම ටෙක්ස්ට් හදලා සෝෂල් මීඩියා හරහා ඔයාගේ ක්‍රවුඩ් එක ඒ වගේම ඔයාලා ක්ලයන්ට්ස්ලාව දැනුවත් කරන්න. මේ පොතේ ගැරි වී කියන විදිහට ඔයා සෝෂල් මීඩියා වලට දාන කන්ටෙන්ට් ප්‍රමාණය ඒ වගේම කන්ටෙන්ට් වල ක්වොලිටි එක ගොඩක් වැදගත්. ඔයා හයි ක්වොලිටි එක කන්ටෙන්ට් එකක් මාසෙකට සැරයක් දානවට වඩා හොඳයි ඔයා ගොඩක් කන්ටෙන්ට් කරලා ඒව විවිධ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා බෙදා හරින්න. මොකද මිනිසුන් තුලට ඔයාගේ මතකය වැඩි වෙන තරමට තමයි ඔයා සාර්ථක වෙන්නේ. ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක බිල්ඩ් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා වැඩි කන්ටෙන්ට් ප්‍රමාණයක් වැඩි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ප්‍රමාණයක් කරහා ඔයාගේ ඔඩියන්ස් එකට අරගෙන යන්න. තුන්වෙනි කරුණ තමයි ලේඛනගත කරන්න, නිර්මාණය නොකරන්න. මේ පොතේ මෙතනදී ගැරි වී අපට කියන්නේ අපි පරිපූර්ණත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන. අපි නිතරම try කරන්න තියෙන හොඳම පාසුකම් යටතේ හොඳම කන්ටෙන්ට් එකක් හදලා හොඳම ෆොටෝ එකක් ගාලා සෝෂල් මීඩියා වලට දාන්න.
ඒ ක්‍රමයෙන් නත් මිදිලා මෙතනදී Gary Vee කියන්නේ naturally ස්වභාවිකව ඔයාට අවස්ථාව ලැබුණු වෙලාවට ඒ තියෙන content එක natural විදියටම post කරන්න. මෙතනදී ගොඩක් හොඳයි ඔයා පොරක් කියලා පෙන්වනවට වඩා ඔයා යන ගමන අව්‍යාජ ගමන ඒ විදියටම natural process එක ඒ විදියටම society එකට දෙන එක. මෙතනදී Gary Vee කියන විදියට අව්‍යාජත්වය ගොඩක් වැදගත්. authenticity එක ගොඩක් වැදගත්. මොකද මිනිස්සු උනාට පස්සේ දේවල් කරනකොට fail වෙනවා. ෆේල් වෙන්නේ නැති මිනිස්සු මේ ලෝකේ නෑ. දෙයක් කරන්න යනකොට මිනිස්සුන්ට ගැටලු වෙනවා, පීඩන එනවා. ඒ හැමදේම naturally ඔයාගේ social media හරහා මිනිස්සුන්ට පෙන්නුවොත් ඔයාගේ personal brand එක ඉක්මනට grow කරගන්න පුළුවන්. මොකද මිනිස්සුන්ට තේරෙනවා ඔයා ඇත්තටම කැපවීමෙන් මේ ගමන යන කෙනෙක් විදියට. ඒ තුලින් මිනිස්සුන් තුල ඔබ පිළිබඳව ලොකු විශ්වාසයක්, ලොකු ගෞරවයක් ඉබේටම හැදෙන්න පටන් ගන්නවා. මේකට ඔයාට සිද්ධ වෙනවා ඔයා අද ඉන්න තැන, ඒ වගේම ඔයා යන ගමනේ process එක බය නැතුව ලෝකෙට ප්‍රදර්ශනය කරලා පෙන්වන්න. මේක තමයි මෙතනදී personal brand එක build කරන්න අපිට ගන්න පුළුවන් key point එක. අංක 4 නිවැරදිව වේදිකාව තෝරා ගැනීම. මේකටම තමයි platform strategy කියන්නේ. සමාජ මාධ්‍ය ගත්තට පස්සේ Facebook වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්, LinkedIn, TikTok ගත්තත් ඒ නොයෙකුත් platform වලට අදාළ භාෂාවක් ඒ වගේම සංස්කෘතියක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් LinkedIn කියන platform එක ගොඩක් use කරන්නේ professionals ලාගේ professional වැඩවලට. ඒ වගේම TikTok එකට අපි වුණත් යන්නේ ටිකක් relax වෙන්න ඕන වෙලාවක පොඩි funny video එකක් බලලා පොඩ්ඩක් relax වෙන්න. YouTube වලට අපි යන්නේ ටිකක් long video එකක් බලන්න, educational content බලන්න, ඒ වගේ දේවල් වලට. ඔයාගේ message එක කොච්චර හොඳ වුණත් ඔයාගේ content එක දාන්නේ වැරදි තැනක නම් ඔයාගේ message එක වැරදි විදියට සමාජගත වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයා ගොඩක් smart වෙන්න ඕන මෙන්න මේ platform එක තෝරගනිද්දි. විතරම ඔයාට ලොකු long content හදන්න වෙලාව නැති කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයා ගන්න long video එක YouTube එකට upload කරන්න. ඒ වගේ මේකම පුළුවන් ඔයාට Facebook එකට upload කරන්න. ඒකේ short content හදලා ඒක පුළුවන් TikTok එකට, ඒ වගේම Instagram එකට යනවා නම් ඔයාට පුළුවන් ඔයා ඒ වීඩියෝ එකේ කතා කරන කරුණු ගොඩක් සරල කරලා photos වගේ post හදලා Instagram එකේ post කරන්න. ඒ වගේ මේකේ කතා කරන පොඩි කරුණු, වැදගත් කරුණු shorts විදිහට හදලා Facebook එකේ stories ඒ වගේම Insta reels වල TikTok එකට post කරන්න. අංක 5 මහා පරිමාණීය විසීම. මෙතනදී Gary Vee කතා කරන විදිහට ඔයාට success වෙන්න ඕන නම්, personal brand එකක් build කරන්න ඕන නම් ඔයාට මහා පරිමාණීය විසීමක් තියෙන්න ඕන. පොඩි කාල සීමාවක් නෙවෙයි, අවුරුදු ගාණක් වුණත් ඔයාගේ process එක යනකම් ඔයා ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මොකද ගොඩක් අය අද ගත්තට පස්සේ social media වල content post කරන්න පටන් අරගෙන ටික කාලෙකින් මේ වැඩේ අත්තර දානවා. Gary Vee කියන විදියට ඔයාගේ process එක බලන්න ඕන. ඔයාගේ process එක දිහා බලන්න ඕන මාස වලින්, සති වලින් නෙවෙයි, අවුරුදු වලින්. Gary Vee කියන විදියට අවම වශයෙන් අවුරුදු දෙකක්වත් ඉවසීමෙන් එක දිගට post කරන්න ඕන, content හදන්න ඕන. ඔයා success වෙනකන් මේ game එක ඔයාට අතාරින්න බෑ. මෙතනදී මහන්සි වෙලා ඔයා හදන්නේ personal brand එකක්. ඒකේ වටිනාකම තියෙන්නේ ඔයාට. මේක දවසෙන් දෙකෙන් නොවුනත් අවුරුදු ගාණක් වුණත් මහන්සියෙන් කැපවීමෙන් කරන්න පුළුවන් ශක්තියක් ඔයා ගාව තියෙන්න ඕන. මෙතනදී Gary Vee කියන විදිහට මේක කරගන්න ගොඩක් ලේසි විදියක් මමත් අනුගමනය කරන විදියක් තමයි අපි ඒ යන ගමනේ process එකට ගොඩක් ආදරය කරන්න ඕන. උදාහරණයක් විදිහට final goal එක, ඔයාගේ milestone එක ඔයා ලොකු personal brand එකක් විදියට එළියට එනවට වඩා ඔයා මේ personal brand එක build කරන්න යන ගමනේ පොඩි steps ඔයා enjoy කරන්න පටන් ගන්න ඕන. ඔයා ස්ටුඩියෝ එකක් ඇතුලේ content එක හදනවා වෙන්න පුළුවන්. ඔයා සමහරට වාහනේ drive කරන ගමන් ඔයා දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න පොඩි video content piece එකක් හදනවා වෙන්න පුළුවන්. ඒ process එක ඔයා enjoy කරන්න. ඒකෙන් ඔයා සතුටක් ලබන්න. ඒක ගොඩක් වැදගත්. ඒක මමත් ප්‍රායෝගිකව ගොඩක් කරන දෙයක්. මේ දේවල් පටන් ගන්න හොඳම දවස අද. හෙට නෙවෙයි. අද ඔයාගේ පැෂන් එක ලෝකයේත් එක්ක බෙදා ගන්න, ඔයා ආස දේවල් ලෝකෙට පෙන්වන්න, ඔයා දන්න දේ තව කෙනෙකුට කියලා දෙන්න. දෙපාරක් තුන් පාරක් හිත ඉන්න එපා. පළවෙනි ස්ටෙප් එක අදම තියන්න. ලෝකේ ඉන්න මිනිස්සු ඔයා ගැන හිතන දේවල් ගැන හිත ඉන්න ගියොත් මේක කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා පළවෙනි ස්ටෙප් එක අදම තියන්න. ඔයා දන්න දේෙන් පටන් ගන්න. ඉස්සරහටම යන්න කැපවීමෙන්. මොකද මේ ඔයා බිල්ඩ් කරන personal brand එක තමයි අනාගතේ ඔයාගේ වත්කම. ඒක තමයි අනාගතේ ඔයාගේ identity එක වෙන්නේ. මොකද මේක මාර විදියට enjoy කරන්න පුළුවන් ගමනක්. මොකද මමත් content හදනවා, මමත් post කරනවා, මම පොතක් කියවලා ඒකේ මට ගන්න පුළුවන් දේවල් summarize කරලා ඔයාලට අරගෙන එනවා script එකක් හදලා. ඒ වගේම තවත් අලුත් පොතක විස්තරයක් අරගෙන මම ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම්. බොහොම ස්තුතියි.